හැමෝටම ආයිබෝවන්. පිට සුළුකුණාට පස්සේ අත්තමයි ගම්පොලට එන්න පුළුවන් වුණේ. මේ තියෙන්නේ ගොඩක් දෙනෙක් ඔය කතා වෙච්ච ගම්පොල මහවැලි ගඟ. මම දැන් ඉන්නේ ගම්පොල මේ කළු පාලමයට. මේ තමයි ගම්පොල පරණම් පාලම. කඩ පාලම. ඉතින් මම ගැටඹේ වීඩියෝ එකේ කිව්වා වගේ 1947 අවුරුද්දේ ගම් වතුර ආවට පස්සේ මෙන්න මේ මහවැලි ගඟ මේ බෑග්ග්‍රවුන්ඩ් එකකින් තියෙන මහවැලි ගඟ මේ එතකොට තිබිලා තියෙන්නේ මේ කළු පාලම විතරයි. එහා පැත්තේ තියෙනවා අලුත් පාලම. එතකොට මේ මහවැලි ගඟ මේ පාලමටත් උඩින් වතුර දාලා තියෙනවා. මෙතන ඉන්න එකත් ලොකු අවදානම් තත්ත්වයක්. මෙතන අපේ කරදරයක් වෙන්නේ නැති වෙයි කියලා. ඉතින් පාලම පේනවනේ. එහා පැත්තේ තියෙන බිල්ඩින්, තිබු ගංගාරාම පන්සල හැමදේම විනාශ වෙලා තියෙනවා. ඉතින් කොච්චර විනාශයක්ද කියලා පේනවනම් වතුර පාර කොච්චර දරිද කියනවා බලන්න. කන්ටේනර් පෙට්ටියක් ඇවිල්ලා තියෙනවා. ස්ක්‍රීන් කරලා පෙන්නන්න. කන්ටේනර් පෙට්ටියක් ගහගෙන ඇවිත් තියෙනවා. එතකොට මේ මහවැලි ගඟ ගම්පතුලේ තවමත් මිනි තියනවා කියලා සැක කරනවා. මේ වගේ ගොඩ ගැනීමක් ගැන කතාවක් නැහැ. ඉතින් මේ තමයි හැමෝගෙම කතාවට ලක් වෙච්ච ගම්පොල කළු පාලම.